Hi guys, අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද Exness account එකක් හරියටම create කරගන්න කියලා. ඒතර මේ Exness කියන broker අපි තෝරගන්න හේතුව තමයි මේක අද වෙනකොට world wide ලොකු traders ලා හුඟක් use කරන platform එකක් වෙලා තියෙනවා. වගේම මේකේ තියෙන instant payment model එක. ඒ කියන්නේ අපි මොනවා හරි payment එකක් දැම්මම නම් බොහොම ඉක්මනට අපිට ඒක ගන්න පුළුවන්. මම especially use කරන්නේ Binance එක. ඉතින් Binance එකට විනාඩියක් වගේ ඇතුළත මේකෙන් withdrawals එක අපිට ගන්න පුළුවන්. වගේම තමයි zero spread එක. ඉතින් ක්‍රියේට් කරන කෙනෙක් නම් දන්නවා zero spread එකක් මේක account එකේ අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. වගේම swap free. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ට්‍රේඩ් එකක් දවසක් පරක් වුණොත් අපෙන් දඩ මුදලක් අය කරගන්න හුඟ බ්‍රෝකර්ස්ලා. හැබැයි මේ Exness එකේ ඒක zero. එහෙනම් අපි බලමු කොහොමද. guys මම description එකේ දාලා තියෙන link එක ඒ link එක ඔයා click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ account එකට එනවා. ඒකෙන් ඔයා මුලින්ම කරන්න ඕනේ register කියන button එක click කරන්න. ඒ register click කරාට පස්සේ ඔයාව මුලින්ම human verification එකකට එනවා. ඒක ඔයා click කරාට පස්සේ ඔයාව කෙලිම site එකට යනවා. ඒකේ sign in සහ register කියන තැන තියෙනවා. ඔයා මුලින්ම මේකේ register කියන එක select කරන්න. කරලා ඔයා ඒකේ මුලින්ම වගේ ඊමේල් මේ country එක තෝරගන්න ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ වගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයාට ඒකට යොදා ගන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එක යොදා ගත්තට පස්සේ ඔයාට පාස්වර්ඩ් එකක් එක දෙන්න ඕන. ඉතින් ඔය පල්ලෙහා තියෙනවා ඔයාට පාස්වර්ඩ් එක එන්න ඕන විදිහ. ඒ විදිහට ඔයා strong පාස්වර්ඩ් එකක් ඔයා ක්‍රියේට් කරගන්න. ක්‍රියේට් කරගෙන ඉවර වෙලා යට ඔයාට ඇති ඔතන ටික් එකක් දාන්න. ටික් එක වැටිලා නැත්නම් ඒ ටික් එක ඔයා හරියටම යොදා ගන්න. ටික් එක යොදාගෙන පල්ලෙහාම තියෙන register නැත්නම් continue දෙන්න. continue දුන්නාට පස්සේ ඔයාගේ automatically account එක බොහොම ඉක්මනට create වෙනවා. ඊට පස්සේ ඔයාගේ account එක create වුණාට පස්සේ ඔයාව එන්නේ මෙන්න මේ වගේ page එකකට. ඒකෙදී ඔයාට පුළුවන් දැන් ඔයාගේ trading account එක create කරගන්න. trading account එක create කරගන්න කලින් මම ඔයගොල්ලෝ මුලින්ම කරගන්න ඕන දේ තමයි ඔයාගේ account එක verify කරගන්න. එතකොට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට මේකේ deposit model එක කොහොමද මේක deposit කරන්න මොන විදිහට ඒ හැමදේම ඔයාලට පෙන්නනවා. ඒකෙන් ඔයාලට මෙතන ගියාට පස්සේ ඔයාලට මේ උඩම deposits නැත්නම් ඔතන settings වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔය තියෙන my accounts වලට ගියාට පස්සේ මේ විදිහට account එක ඔයාලට create කරගන්න පුළුවන්. ඒක මම ඔයාලට account එක හදන විදිහ මම මේ වීඩියෝ එකේ අන්තිමේදී කියලා දෙන්නම්. මුලින්ම ඔයා verification එකට යන්න. verification කියලා settings වලට ගිහිල්ලා ඒක profile කියලා තියෙනවා. ඒ profile එක click කරන්න. profile එක click කරාට පස්සේ මේ විදිහට දැන් ඔයාලට පේන නැති මේ account එක not verified කියලා එන්නේ. ඊට පස්සේ මේකේ ඔයාලට ගිහිල්ලා මේක verify කරන්න නැත්නම් continue දෙන්න. දුන්නාට පස්සේ ඔයාලට මුලින්ම ඔයාගේ එනවා ඔයාගේ මේ විදිහට email verification එකක්. ඊට පස්සේ phone number verification එකක් සහ ඔයාගේ profile detail දාන්න. ඉතින් මුලින්ම ඔයා කරගන්න ඕනේ මේක ඔයාගේ email verification එක කරගන්න. ඒකදී ඔයා email verification එක කියලා නැත්නම් මේක continue කරනකොට ඔයාට email එකක් යනවා ඔයාගේ දෙන්න email එකට. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ email එකට log වෙලා ඒ email එකේ එන link එක confirm කරන්න. confirm කරාට පස්සේ ආපහු මේ site එකටම ඔයාට එනවා. ඒකට email verification එක complete වෙනවා. ඊට පස්සේ ඔයාගේ mobile number එක හරියට දෙන්න country එක mark කරලා ඔයාගේ mobile number එක හරියට දෙන්න දීලා ඒක click කරාට පස්සේ ඒකටත් OTP එකක් යනවා. ඒ OTP එක ඔයා ගෙනල්ලා මේකට දාන්න ඕන. ඒතර මම හරියට මතක තියාගන්න වැඩ කරන account නැත්නම් වැඩ කරන mobile number එකක් දෙන්න. මොකද withdrawals කරනකොට OTP එක ඔයගොල්ලන්ගේ mobile number එකට එන නිසා. ඒ දෙක දුන්නාට පස්සේ ඊට පස්සේ ඔයාට ඔයාගේ profile detail එක ඔයාට පුරවන්න ඕන. ඔයාගේ informations පුරවන්න ඕන. ඒකදී ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඔයා කරන රැකියාව මොකද්ද? ඔයාගේ දැනට මාසික ආදායම මොකද්ද? ඔයා ට්‍රේඩින් ගැන දැනුමක් තියෙනවද? ෆියුචර් ඔයා කොහොමද මේක මොන සම්බන්ධවද ඔයා මේක ට්‍රේඩ් කරන්නද නැත්නම් ඉන්වෙස්ට් කරන්නද මේක බලාපොරොත්තු ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් ඔයාගෙන් අහනවා. ඒවට තියෙන ටික් දාන්න. ඒ ආන්සර්ස් තියෙනවා. ඒ ආන්සර්ස් අනුව ඔයාලට ටික් ටික දාගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයා ඒ ටිකත් පුරවුවට පස්සේ ඔයාගේ සම්පූර්ණ account එක ඔයාට create කරගන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් බොහොම පොඩි වෙලාවක් ඇතුළත ඔයාගේ account එක verify වෙනවා. සාමාන්‍ය විනාඩි 5ක් 6ක් ඇතුළත ඔයාලට verify වෙනවා. මේ account එක සාමාන්‍ය වෙන broker එකෙන් නම් දවස් 2-3ක් යනවා. මේ ඔක්කොම ඔයාලට complete වුණාට පස්සේ ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන්
ඔයාගේ ඇඩ්‍රස් ප්‍රූෆ් එක නැත්නම් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් කරගන්න එක අනිවාර්ය නැහැ. ඔයාලා දැන් වැඩ පටන් ගන්න. නමුත් ඔයා ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් කරගන්නවා නම් වඩාත් හොඳයි. එතකොට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් වගේ ලයිට් බිලක්, වතුර බිලක්, ඔයාගේ නමට මොනවා හරි තියෙනවා නැත්නම් බැංක් ස්ටේට්මන්ට් එක කොපි එකක් ඔයාට මේකට දාන්න පුළුවන්. දාලා ඔයා ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකක් කරගන්න. ඒ ටික ඔක්කොම කම්ප්ලීට් කරාට පස්සේ ඔයාගේ සම්පූර්ණ වෙනවා ඔයාගේ වෙරිෆිකේෂන් එක. නැත්නම් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඊළඟ ස්ටෙප් එකට යන්න. ඒ තමයි ඔයා account එකක් create කරගන්න ඕන. ඒ account එකට create කරගන්න නම් ඔයාට ඔතන ගිහිල්ලා ඔයාගේ උඩ තියෙන මේ ඉරි කැලි තුන මේ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට මේ යන්න පුළුවන් උඩ තියෙන ඔයාගේ account එක create කරන තැනට ගිහිල්ලා my accounts කියලා තියෙනවා. my accounts click කරන්න. click කරාට පස්සේ මේ දැන් තියෙන මෙතන account එකක් create වෙලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් තව account එකක් කොහොමද create කරගන්න කියලා. ඉතින් උඩ තියෙනවා ධන ලකුණ දාලා open new account කියන එක. අන්න ඒක click කරගන්න. click කරගෙන ඔයාලට පුළුවන් ඔයාලට ඕන විදිහට account එකක් create කරගන්න. ඒකෙදි ඔයාගෙන් අහනවා මුලින්ම ඔයා MT4ද MT5ද ඔයා use කරන account එක හදන්න කියලා. ඉතින් මම recommend කරන්නේ හුඟක් ඔයාට MT5 එක. මොකද හුඟක් features වැඩි MT5 එක අපිට. ඔයාට MT5 account එකක් මුලින්ම මේ create කරගන්න අවශ්‍ය නම් ඒක මම ඊළඟ වීඩියෝ එකෙන් එන්නම් MT5 එක කොහොමද create කරගන්නේ සහ මේ account එක crack කරගන්න කියන එක. මේකදී අපි මේ විදිහට අර තෝරගත්තට පස්සේ MT5ද තෝරගන්න. ඊට පස්සේ මෙතන අහන standard pro මේ විදිහට accounts කීපයක් තියෙනවා. ඒතර standard account එකක් නම් අපිට $10 ඉඳලා මේකට deposits කරන්න පුළුවන්. හැබැයි pro account එකක් නම් අඩුම $200ක්වත් ඔයා deposits කරන්න ඕන. තවත් accounts මේකේ තියෙනවා හදාගන්න. ඔයාට කැමති විදිහට කැමති account එකක් create කරගන්න පුළුවන්. අපි බලමු දැන් standard account එකක් කොහොමද හදාගන්නේ කියලා. මේ standard account එක මෙහෙම ගිහිල්ලා ඔයා යට තියෙනවා continue කියලා. ඒ continue එක click කරන්න. click කරාට පස්සේ ඔයාගෙන් අහනවා මේ account එකේ ඔයා use කරන්න ඕන leverage එක කීයද කියන එක. ඒක ඔයාට එකට 200 ඉඳලා එකට 2000 වෙනකන් ඔයාට පුළුවන් leverage එකක් ගන්න. ඉතින් මොකද අලුත් trader කෙනෙක් නම් ඔයා එකට 200ත් එකට 400ත් වගේ අතර ප්‍රමාණයක් use කරන එක තමයි හුඟක් හොඳ. ඒ වගේම trading experience තියෙන කෙනෙක් නම් වැඩි leverage එකක් ඔයාට යොදා ගන්න පුළුවන්. ඒ ටික කරලා ඔයාට තියෙන බොහොම simple මේක leverage එක තෝරලා ඔයාට පල්ලෙහාට ගිහලා continue දෙන්න විතරයි තියෙන්නේ. දුන්නට පස්සේ ඔයාගේ account එක automatically create වෙනවා. ඊට කලින් ඔයා හොඳ password එකක් strong password එකක් ඔයා දාගන්න ඕන. දාගෙන create an account දෙන්න. දුන්නට පස්සේ ඔයාට ඔයාගේ account එක create වෙනවා. ඒ create වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ එනවා ඔයාගේ account number එක. එතකොට ඔයාගේ මේ විදිහට එනවා. ආවට පස්සේ ඔයාට පුළුවන් මේකේ මුලින්ම ඔයාලට මේක තියෙන සර්වර් එක. ඒ සර්වර් එක කොපි කරගෙන ගිහිල්ලා MT5 app එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ search bar එකේ මේ broker search කරන්න. එතකොට broker එනවා. broker ආවට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන account login කියන එක මේ account number එක ඒක ඔයාලට කොපි කරගෙන ගිහිල්ලා ඒකට දෙන්න. දීලා ඔයාගේ password එක දෙන්න. password එක දීලා ඔයාලට log වෙන්න පුළුවන් ඔයාගේ MT5 account එකට. ඊට පස්සේ ඔයාලට trading පටන් ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කොහොමද MT5 එකේ මේක හරියට මේ setup එක කරගන්නේ කියලා මම පුංචි වීඩියෝ එකක් ගේන්නම්. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා ඉන්න. වගේම අපි ගිය සතියේ ඉඳලා මේ Exness එකේ තියෙන copy trading model එකක් අපි copy trading account එකක් අපි පටන් ගත්තා. ඊට පළවෙනි සතියේම අපිට පුළුවන් වුණා 187කට වැඩි profit එකක් දෙන්න. ඒ කියන්නේ ඔබ ඔයාගේ තියෙන investment එකට 187ක් පළවෙනි සතියේම profit එකක් දෙන්න පුළුවන් වුණා. ඉතින් අපේ ඒ videos තියෙන YouTube එකේ කලින් videos ඔයාලට ගිහලා බලන්න පුළුවන්. වගේම මේ description එකේ තියෙන Telegram channel එකට එකතු වුණාට පස්සේ ඔයාලට පුළුවන් daily අපේ profit share එක කොහොමද කියලා ඔයා බලා ගන්න. කැමති නම් අපිව copy කරගෙන ඒ හරහා ඔයාට වැඩි ආදායමක් උපයන්න පුළුවන්. එහෙනම් මේ විදිහට account එක create කරගෙන අපිත් එක්කලා එකතු වෙලා ඉන්න. ඕගලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා අපේ copy trading එක හරහා ඕගලන්ට වැඩි ආදායම උපයන්න. ජය වේවා.